අපි අද තෝසේ හදමු. තෝසේ හදමුද? ඒකට ඕන දේවල් ටිකක් තියෙනවා බැක්යාඩ් එකෙන් කඩාගෙන එන්න. ඒ ටිකත් කඩාගෙන ඇවිල්ලා අපි තෝසේ හදමු. හරිද? තෝසේ හදනවද? ඔය හදනවද තෝසේ? මෙයා ඇවිල්ලා මින් ටිකයි චිලි ටිකයි කන්න හදනවා. සෙල්ලමට ගන්න හදනවා. කන්න මා. කොකනට් චට්නි එකට ඕන ටික තමයි කඩාගෙන ආවේ ගාඩන් එකෙන්. මම දෝස හදන්නේ මෙන්න මේකෙන්. මේක ඉන්දියන් කඩවල ගන්න තියෙනවා ඉඩ්ලියන් දෝසා බැටර් කියලා. මේක බැටර් එක හදලාමයි තියෙන්නේ වතුර චුට්ටක් දාලා කලවම් කරලා ගන්න තියෙන්නේ. හරිම ලේසි. ඒ වගේම හරිම රසයි මේක. ඕනම ඉන්දියන් කඩේක ගන්න තියෙනවා එක එක බ්‍රෑන්ඩ්ස් වලින්. මම පරිප්පු එකක් හදා ගන්නවා සෝස් ගන්න. මේක මට ඉන්දියන් කඩේක තිබිලා හම්බුනේ. මේකත් මම පරිප්පු එකට ටිකක් දානවා කියලා හිතුවා. එතකොට ටිකක් අර එළවලු ගතියක් එන හින්දා සාම්බාර එකක් වගේ. ඉතින් මේන් ටිකකුත් කපලා ඒකත් පරිප්පු එකට දාලා හදාගමු. මේ ටික දාලා කොකනට් චට්නි එක හදාගමු.